ඔයා මෙන්න මේ ටැක්ස් අප්ඩේට් ගැන දැනගෙන හිටියද? හැබැයි මේ ගැන දැනගත්තේ නැත්නම් ඔයාට මේ අවුරුද්දේ ටැක්ස් වැඩ ටික හරියට කරගන්න බැරි වෙනවා. ඉතින් ඔයා දන්නවද 2017 අංක 24 දරන ආදායම් බදු පනතට. ඒ කියන්නේ මෙන්න මේ ආදායම් බදු පනතට ඇමෙන්ඩ්මන්ට් එකක් ඇවිල්ලා තියෙනවා මේ 2026 පෙබරවාරි 20. මේ අවුරුද්දේ ටැක්ස් කරනකොට ඔයා මේ දේවල් ටික ඉන්ක්ලූඩ් කරගෙන මේ වෙනස් වීම එක තමයි ඔයා ටැක්ස් වැඩ ටික කරගන්න ඕනි කියලා. ටින් සර්ටිෆිකේට් එක නැතුව දැන් ඔයාට කිසිම දෙයක් කරගන්න බෑ. ඉතින් තවමත් ඔයා ටින් සර්ටිෆිකේට් එක අරගෙන නැත්නම් ටින් එක රික්වෙස්ට් කරලා අරගෙන නැත්නම් ඔයාට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාවලට ඔයා යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් 2026 අවුරුද්දට ඔයාට අනිවාර්යයෙන්ම වැඩේ කරන්න කලින් ටින් නම්බර් එක අරගෙන ඉන්න සිද්ධ වෙනවා. හරි. පළවෙනි එක තමයි ඔය බැංක් account එකක් ඕපන් කරනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම ටින් නම්බර් එක දැන් ඕන කරනවා. ඔයා ක්‍රෙඩිට් කාඩ් එකකට ඇප්ලයි කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට ඒ ටින් නම්බර් එක ඕන වෙනවා. ඒ වගේම ඔයාට වෙහිකල් එකක් රෙජිස්ටර් කරනවා නම්, ඔයාගේ ලෑන්ඩ් එක ඔයා රෙජිස්ටර් කරගන්නවා නම්, ඒ වගේම ඔයාගේ බිස්නස් එක ඔයා රෙජිස්ටර් කරගන්නවා නම් ඔයාට අනිවාර්යයෙන්ම දැන් ටින් නම්බර් එක ඕන කරනවා. හරි. එහෙනම් දැන් ටින් නම්බර් එක ඔයාට මෙන්න මේ කියන ඕන දෙයක් කරගන්න යනවා නම් ටින් නම්බර් එක ඕනේ කියලා දන්නවනේ. එහෙනම් තවමත් ඔයා ටින් නම්බර් එක අරගෙන නැත්නම් දැන් එහෙනම් මම කොහොමද ටින් නම්බර් එක ගන්න කියලා ඔයාට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් නේ. හරි. ඉතින් තවම ටින් නම්බර් එක අරගෙන නැත්නම් කොහොමද මේක ගන්නෙ? මොනවද ඔයාට අනුගමනය කරන්න පුළුවන් ස්ටෙප්ස්? ඔයාම කොහොමද තනියෙන් මේ ටින් නම්බර් එකට ඇප්ලයි කරලා මේ වැඩේ කරගන්නේ කියලා මම සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඔයාට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ වීඩියෝ එකේ link එක දානවා. අනිවාර්යයෙන් මේක බලලා ඔයාගේ ටින් නම්බර් එක හදාගන්න අමතක කරන්න එපා. එහෙම නැත්නම් අපිට කෝල් එකක් දෙන්න.